සර්, අඟහරු ග්‍රහයාගේ අපිට ජීවත් වෙන්න පුළුවන්ද? හරි දැන් ඔය ප්‍රශ්නයට උත්තරයක් දෙන්න හදද්දී අපේ මේ සාම්ප්‍රදායික අයිඩියස් ඔක්කොම කියන කන්වෙන්ෂනල් අයිඩියස් ඔක්කොම බිල්ඩප් වෙලා තියෙන්නේ මේ ඉංජිනේරින් ෆීල්ඩ් එකයි ඒ රිලේටඩ් ටෙක්නික්සුයි මත පදනම් වෙලා. දැන් මේක කරන්න හදද්දී අපේ සාම්ප්‍රදායික ප්ලෑන් එක වෙලා තියෙන්නේ අඟහරුත් ගහයා මත තියෙන උෂ්ණත්වය වැඩි කරලා මේ ෆ්‍රෝසන් අයිස් දිය කරන එක ඇටමොස්ෆිය එකේ තියෙන තික්නස් එක අඩු කරගන්න එක වායුගෝලයට කෘත්‍රිමව ඔක්සිජන් වායුව පම්ප් කරගන්න එක සහ අඟහරු ග්‍රහයා මත උෂ්ණත්වය අපිට ගැලපෙන විදිහට කෘත්‍රිමව වෙනස් කරන එක. සරලවම කියනවා නම් අඟහරු ග්‍රහයා මත කෘත්‍රිමව කුඩා පෘථිවිය වගේ තැනක් හදන්න තමයි මේ උත්සාහ කරන්නේ. අන්තිමට අඟහරු ග්‍රහයා මත කෘත්‍රිමව නිර්මාණය කරපු පරිසර තත්ත්වයන් පෘථිවියේ පරිසර තත්ත්වයන්ට සමාන වුණාම මිනිස්සුන්ව රොකට් වල නගලා අඟහරු මතට යවන්න තමයි මේ ප්ලෑන් එක. නමුත් යථාර්ථවාදීව හිතලා බැලුවොත් අපේ දැනට තියෙන තාක්ෂණයන් එක්ක අඟහරු ග්‍රහයා මත කෘත්‍රිමව අපිට ප්‍රමාණවත් පරිදි වායුගෝලයක් නිර්මාණය කරන එක. ජීවයට ගැලපෙන පරිදි ගුරුත්වයක් හදන එක. ඒකට අවශ්‍ය වායුගෝලීය පීඩනයක් ගොඩනගන එක. ප්‍රශස්ත උෂ්ණත්වයක් හදන එක. ඉතාම අමාරු ක්‍රියාවලියක්. හරියටම කිව්වොත් මේ අඟහරු මිනිස් ජීවයට ගැලපෙන පරිදි පරිවර්තනය කරන එක. එහෙමත් නැත්නම් මේ ටෙරාෆෝමින් මාස් කියන කන්සෙප්ට් එක ඇප්‍රෝච් කරන එක ඉතාම ඉහළ ශක්තියක් වැය වෙන අවුරුදු දහස් ගණනක් විතර යන්න පුළුවන් ක්‍රියාවලියක්. සමහර විට කොච්චර උත්සාහ කරත් මේක භෞතිකව සාර්ථක කරගන්න බැරි වෙන්නත් පුළුවන්. නමුත් සින්තටික් බයොලොජිස් කෙනෙක් විදිහට මම මේ ප්‍රශ්නය දිහා බලන්නේ ටිකක් වෙනස් විදිහකට. දැන් අපේ පෘථිවිය මත ජීවය පරිණාමය වුණේ පෘථිවියේ ස්වභාවිකව පවතින රසායනය නිසා. අපේ පෘථිවියේ කාබන් කියන මූලද්‍රව්‍ය ඉතාම සුලභයි. දැන් මේ කාබන් කියන මූලද්‍රව්‍ය ගැන හිතලා බැලුවොත් මේක ආවර්තිතා වගේ තියෙන්නේ පෘථිවිය මත ජීවයක් නිර්මාණය කරන්න සුදුසුම ස්ථානයක. කාබන් මූලද්‍රව්‍යයට පුළුවන් අණු නිර්මාණය කරද්දී ඉතාම ස්ථායි බන්ධන 4ක් හදන්න. ඒ වගේම තමයි කාබන් වලට පුළුවන් DNA වගේ ඉතාම සංකීර්ණ අණු නිර්මාණය කරන්න. සරලවම කිව්වොත් අපේ මේ පෘථිවියේ බයොලොජි එක එහෙමත් නැත්නම් ජීවය ස්වභාවිකව බිහි වෙලා තියෙන්නේ පෘථිවියේ පරිසර සාධක මත පදනම් කරගෙන. අනිත් පැත්තෙන් අපි අඟහරු ග්‍රහයා ගැන හිතලා බැලුවොත් මේ අඟහරු ග්‍රහයාට තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් රසායනයක්. වෙනස් මූලද්‍රව්‍ය සංයුතියක්, අඩු පීඩනයක්, ඉහළ විකිරණශීලීතාවයක්, මේ ලවණ වර්ග ගොඩාක් මිශ්‍ර වෙලා හැදුණු අයිස් කුට්ටි සහ අධික සීතලක්. ඉතින් මේ පිළිබඳ මගේ අදහස, මගේ දැක්ම, එහෙම නැත්නම් මේ මගේ ඇප්‍රෝච් එක තමයි අපේ මේ පෘථිවියේ තියෙන ජීවිතයට ගැලපෙන විදිහට අඟහරු ග්‍රහයා මත තත්ත්වයන් වෙනස් කරගන්නවට උත්සාහ දරනවට වඩා ජීවයක් අලුතින් නිර්මාණය කරගන්න එක මේ අඟහරු ග්‍රහයා මත තියෙන ස්වභාවික තත්ත්වයන්ට ගැලපෙන විදිහට. මෙන්න මෙතනදි තමා අපිට මේ සින්තටික් බයොලොජි කියන විශේෂේෂ්ත්‍රය හරහා අලුත් ප්‍රවේශයක් ගන්න පුළුවන්. අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ අඟහරු ග්‍රහයා මත ස්වභාවිකව පවතින මූලද්‍රව්‍යවල සංයුතිය අධ්‍යයනය කරන එක. ඊට පස්සේ අපිට පුළුවන් ඒ මූලද්‍රව්‍ය මත පදනම් වෙලා අඟහරු ග්‍රහයා මත ස්ථායීව පවතින්න පුළුවන් අඟහරුගේ මූලද්‍රව්‍ය වලින් නිර්මාණය කරගන්න ජාන පද්ධතියක් හදාගන්න එක. අපේ DNA වගේ තොරතුරු ගබඩා කරලා සම්ප්‍රේෂණය කරගන්න පුළුවන් විදිහට. දැන් විද්‍යාඥයන් දැනටමත් උත්සාහ කරනවා මේ DNA වලට ආදේශක අණු කෘත්‍රිමව නිර්මාණය කරන්න. මේවට කියන්නේ XNA. එහෙමත් නැත්නම් සෙනෝනියුක්ලික් ඇසිඩ් කියලා. මේ අණු වලට පුළුවන් DNA වගේම තොරතුරු ගබඩා කරගන්න. හැබැයි මේ වගේ පදනම එහෙමත් නැත්නම් බෑක්බෝන් එක හැදිලා තියෙන්නේ
ඉතාම ඉහළ උෂ්ණත්වයන්ට අධික සීතලට සහ වෙනස් පරිසර තත්ත්වයන් වලදී විනාශ නොවී පවතින විදිහට. දැන් හිතලා බලන්න අපිට පුළුවන් අලුත් අණුවක් නිර්මාණය කරගන්න MNA. එහෙමත් නැත්නම් මාෂියන් නියුක්ලික් ඇසිඩ් කියලා. අඟහරු ග්‍රහයා මත තියෙන පරිසර සාධක වලට ඔරොත්තු දෙන විදිහට. මීට අමතරව අපිට මේ ක්‍රියාවලිය වෙනුවෙන් අවශ්‍ය වන අණු නිර්මාණය කරගන්න මේ ඩිරෙක්ටඩ් ඉවලූෂන් කියලා කියන නව ක්‍රමවේදය උපයෝගී කරගන්න පුළුවන්. මේක හරිම ඉන්ට්‍රස්ටිං ටෙක්නික් එකක්. මේකට තමා 2018 වසරේදී රසායන විද්‍යාවට හිමි වෙන නොබෙල් ත්‍යාගය හිමි වුණේ. මේකෙදි කරන්නේ මේ ජීව විද්‍යාත්මක අණු ස්වභාවිකව පරිණාමය වෙනකන් අවුරුදු මිලියන ගාණක් බලන් ඉන්නේ නැතුව එකිනෙකට ආසන්න කුඩා වෙනස්කම් තියෙන අණු මිලියන ගාණක් නිර්මාණය කරන එක. දැන් අපි මේ කතා කරන අඟහරු මත ජීවය ගොඩනගන ක්‍රියාවලියට මේක යොදා ගන්නවා නම් අපිට මේ මිලියන ගාණක් අණු අඟහරු මත තියෙන පරිසර තත්ත්වයන් විද්‍යාගාර සැකසුමක කෘත්‍රිමව නිර්මාණය කළා නිරාවරණය කළා බලනවා. ඒ කියන්නේ මේ අති ශීත තත්ත්වයන්ට ඉහළ විකිරණශීලී තත්ත්වයන්ට අඩු පීඩන තත්ත්වයන්ට වගේ කන්ඩිෂන් වලට. ඊට පස්සේ අපි බලනවා මේ තත්ත්වය යටතේ නොනැසී පවතින අණු මොනවද කියලා. මේ සිලෙක්ෂන් ප්‍රොසෙස් එක සයිකල් ගණනාවක් කරනවා. මේ ක්‍රියාවලිය ඇතුලේ අපිට පුළුවන්කම ලැබෙනවා පාලනය කරන ලද පරිණාමික ක්‍රියාවලියක් ඇතුලේ අඟහරු ග්‍රහයා මත ස්වභාවිකව සර්වයිව් වෙන්න පුළුවන් නව එන්සයිම වර්ග, පොලිමර්ස් සහ සරල ජීවී ලක්ෂණ සහිත කොටස් එහෙමත් නැත්නම් මේ ලයිෆ් ලයික් ස්මෝල් සිස්ටම්ස් නිර්මාණය කරගන්න. ඉතින් මේ අඟහරු මතට ගැලපෙන විදිහට ජීනෝම් එකක් නිර්මාණය කරගත්තට පස්සේ අපිට පුළුවන් මිනිස්සුන්ගේ ජීව විද්‍යාත්මකව වැදගත් වෙන තොරතුරු DNA වල ලැන්ග්වේජ් එකේ ඉඳලා මේ අලුතෙන් හදාගත්ත MNA එහෙමත් නැත්නම් මේ අඟහරු වලට ගැලපෙන ජීනෝම් එකේ ලැන්ග්වේජ් එකට පරිවර්තනය කරගන්න. ඒ කියන්නේ මේ අපේ දැනුම, ඔරොත්තු දීමේ හැකියාවන්, ස්ට්‍රෙස් කන්ඩිෂන් වලට ප්‍රතිචාර දක්වන විදිය සහ අපේ ඉන්ටෙලිජන්ස් එක රිලේටඩ් ඉන්ෆර්මේෂන් වගේ ලක්ෂණ තමා මේ. දැන් ඔයාලට තේරෙනවා ඇති එතකොට මම මේ කතා කළේ අඟහරු ග්‍රහයා ටෙරාෆෝම් කරන ප්‍රොසෙස් එකක් එහෙමත් නැත්නම් මේ අඟහරු මතට රොකට් වලින් මිනිස්සු ගෙනියන ප්‍රොසෙස් එකක් ගැන නෙවෙයි. මේ මම සජෙස් කරන්නේ බයෝෆෝමින් මෙතඩ් එකක්. ඒ කියන්නේ රොකට්ස් වලින් මිනිස්සු අඟහරු වලට ගෙනියන්නේ නැතුව DNA වල තියෙන ඉන්ෆර්මේෂන්ස් MNA කියලා අඟහරු වලට කම්පැටිබල් වෙන ඉන්ෆර්මේෂන් ස්ටෝරින් මොලිකියුල් එකකට අප්ලෝඩ් කරලා ඒ මොලිකියුල් එක අඟහරු වලට යවලා අඟහරු වල ඉවෝල්ව් වෙන්න හදලා අපේ ජීවය ඒ කියන්නේ හියුමැනිටි එක අඟහරු ග්‍රහයා මත නව මුහුණුවරකින් නැවත අර්ථ දක්වන ක්‍රමවේදයක් ගැන. ඉතින් ඔයාලා මගෙන් අහනවනම් අඟහරු ග්‍රහයා මත අපිට අනාගතයේදී ජීවත් වෙන්න පුළුවන්ද කියලා. මගේ ආන්සර් එක වෙන්නේ සමහර විට අපේ මේ සාම්ප්‍රදායික ඉංජිනේරු ක්‍රමවේද වලින් නෙවෙයි. සින්තටික් බයොලොජි වල එන නව ක්‍රමවේද, ඩිරෙක්ටඩ් ඉවලූෂන් වගේ සංකල්ප, ඒ වගේම ඕල්ටර්නේටිව් ජෙනටික් සිස්ටම්ස් වගේ සංකල්ප එකට මුසු කරලා අපිට පුළුවන් වේවි අලුත් ජීවී ප්‍රභේදයක් බිහි කරගන්න අඟහරු වලට ගැලපෙන විදිහට. ඉතින් මේ ජීවීන්ට පුළුවන් වේවි මානව වර්ගයාට අනන්‍ය වූ ලක්ෂණ තවත් අවුරුදු මිලියන ගානකට අඟහරු මත ඉදිරියට ගෙනියන්න. දැන් එතකොට මේ කන්සෙප්ට් එක තව ටිකක් හොඳට තේරුම් ගන්න පුළුවන් අපේ මේ කලින් එපිසෝඩ් එකක අපි කතා කරලා තියෙන DNA based data storage technique එක ගැන පොඩ්ඩක් බලලා හිටියොත් මොකද ඒකෙන් අපිට දැනගන්න පුළුවන් කොහොමද එක ෆෝම් එකකින් ඉන්ෆර්මේෂන් එක ජෙනටික් ෆෝම් එකකින් ඉන්ෆර්මේෂන් තව ෆෝම් එකකට ට්‍රාන්ස්ලේට් කරලා ස්ටෝර් කරගන්න කියලා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අපේ මේ සීරීස් එකේම පළවෙනි එපිසෝඩ් එක බැලුවොත් ඔයගොල්ලොන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ඉමෝෂන්ස් ඒ වගේම කොන්ෂස්නස් එක වගේ එක කොහොමද අපි ජෙනටික් සර්කිට් ට්‍රු එක ජෙනරේෂන් එකකින් ඊළඟ ජෙනරේෂන් එකට ගෙනියන්නේ කියලා. මොකද ඒ කන්සෙප්ට්ස් උත් මේ ටෙරාෆෝමින් නැතුව බයෝෆෝමින් කරන්න ගියාම මාස් වලට ඒකෙදි වැදගත් වෙන කන්සෙප්ට් එකක්.